Hi. Hello. Welcome to Nafi's vlog. ඉතින් ඔයාලව මම මගේ channel එකට ආදරෙන් එකතු කරගන්න. ඉතින් මම අද කරන්න යන්නේ wedding vlog එකක්. ඒ කියන්නේ මගේ හොඳම පොඩි කාලේ ඉඳලා හොඳම යාළුවෙක්. ටික දෙනෙක් දන්න, ටික දෙනෙක් නෙමෙයි මං හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවා. දන්නේ නැති අයත් ඇති, දන්න අයත් ඇති, දැකලත් ඇති, දැකපු නැති අයත් ඇති. ඉතින් මං යන්නේ එයාගේ වෙඩින් එකට. ඉතින් මං හිතුවා එයාගේ වෙඩින් එකට යන vlog එකක් කරන්න ඕනේ කියලා. කොහොමද එයාගේ වෙඩින් එක තියෙන්නේ? මොකද එයා ෆොරින් කෙනෙක්. ඉතින් පොඩ්ඩක් ස්පෙෂල් වෙයි අම්මා ලංකාවේ තාත්තා වෙන රටක. ඉතින් අපි බලමු එයාගේ වෙඩින් vlog එක කොච්චර ලස්සන වෙයිද කියලා. ඉතින් මම දැන් ලෑස්ති වෙලා ඉන්න සැලොන් එකට යන්න. මෙතන පිම්පල් එකකුත් දාලා ළමයි අනේ මන්ද වෙඩින් එකක් ලඟ වුණොත් මොකක් හරි ෆන්ක්ෂන් එකක් මොකක් හරි ලඟ වුණොත් මේ වගේ දේවල් වෙනවා. එහෙම වෙන අයත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ සැලොන් එකට යන්න. එහෙනම් සැලොන් එකට යන ගමන් අපි හම්බෙමු. ඔන්න ඉතින් මම මේකප් එක දාගන්න ඕන නිසා ඉක්මනට සැලොන් එකට ආවා. ඒ ඇවිල්ලා මේ දැන් මගේ මේකප් එකට තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මං ආවේ අනුරාධ සැලොන් එකට. ඉතින් ඒ අක්කා හරියම ලස්සනට මේකප් කරනවා. ඉතින් ඔයාලට බලන්න බලන්න මගේ ආපු පෙනුමයි මම මේකෙන් සැලොන් එකේ යන පෙනුමයි ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. මේකේ මම පොඩි ක්ලිප්ස් වගේක් ගත්තා. මේකප් එක කරන්නේ කොහොමද කියලා ඔයාලටත් පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් හරිම ලස්සනට එයා කමාව මේකප් කරා. ඉතින් අක්කේ මේ වීඩියෝ එක බලලා නම් ඔයාලට ගොඩාක් thank you. මාව ලස්සනට එදාට ඒ දවසේ ලස්සනට ඉන්න ලස්සනට මේකප් කරාට. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේකප් ලුක් එක මාරම ලස්සනයි නේද ළමයි? අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා ලස්සනයි නම් මේ මේකප් එක අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් හරිම ලස්සනයි මේ මං අද ආවේ මේකප් එකට විතරයි. ඉතින් මේකේ මගේ අන්තිම ෆිටෝන් එකත් එක්ක මාරම ලස්සනයි. මාරම ලුක් එකක් එනවා තවත් මීටත් වඩා. ඉතින් මං ඒකත් ඔයාලට වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්න. ඉතින් මේ ලුක් එක ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් මට මෙයාවත් හම්බුණා. ඔන්න මේකප් එක දාන්න යද්දි මෙන්න මෙයාත් ඇවිල්ලා හිටියා. ඉතින් අනේ හරීම ස්වීට් හරීම විහිළු කතා කීකේ ඔන්න මාත් එක්ක අනේ හොඳට කතා කරා. ඉතින් හරීම නිහතමානී කෙනෙක්. ඉතින් මෙන්න මෙයාවත් දන්න කට්ටිය අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. Hi. Welcome back. ඔන්න මම ආවා. මේක තමයි මගේ final outfit එක. මේක long dress එකක්.
මගෙන් චූටි දෙනා චූටි ඕපන් එකක්. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. එහෙනම් අපි හම්බෙමු වෙඩින් එක ළඟට ගිහිල්ලා. Keep in watch. අපි ඊට පස්සේ ලෑස්ති වෙලා ඔක්කොම කරලා අපිට බොඩි බස් එකක් තිබ්බා. ඉතින් බස් එකට යන්න අපි හරියට මෙතන ඉන්න ඕනේ කිව්වේ හවස 2 වෙද්දි. ඉතින් 2 වෙද්දිත් බස් එක ඇවිල්ලා තිබ්බා. ඉතින් අපිට 4 වෙද්දි එතන ඉන්න ඕනේ. මොකද සෙරමනි එක 4:00 වෙද්දි පටන් ගන්න නිසා අපි සූර්ය රිසෝට් එකට යන්න ඕනේ වයිට් කාලට. ඉතින් අපි ඉක්මනට ගිහිල්ලා බස් එකේ නැගලා මෙන්න මේ දැන් තියෙන අපි සූර්ය රිසෝට් එකට යන ගම. ඔන්න අපි ෆයිනලි සූර්ය රිසෝට් එකට ආවා. ඉතින් මේකට ඇවිල්ලා තියෙන අයත් ඇති මීගමේ ගොඩක් කට්ටිය දන්නා මේ හොටෙල් එක. මේක මාරම ලස්සනයි. ඒ වගේම වෙඩින් කපල්ස් වලට සහ වෙඩින් ඔයාලා ගන්න ඉන්න නම් මෙන්න මේ තැන මාරම ලස්සනයි. හරි ඔන්න ඉතින් මම කිව්වේ නෑනේ අද මම මේ යන්නේ කාගේ වෙඩින් එකටද කියලා. මේ තමයි 2016 මිස් ශ්‍රී ලංකා ඉන් යුරෝප් උන සබීනා ත්‍රෝසන්ගේ වෙඩින් එක. ඉතින් සබීනා කියන්නේ මං චූටි කාලේ ඉඳලා දන්න හොඳම අපි දෙන්න ගොඩක් එකට චූටි දවස්වල සෙල්ලම් කරා. ඉතින් දැන් චූටි කියලා දැන් හරිම ලොකුයි හරිම ලස්සනයි. ඉතින් මෙන්න මෙයාගේ වෙඩින් එකට තමයි අද මම ආවේ. ඒ වගේම 2025 ශ්‍රී ලාංකික විවාහක රුව රැජිනතුනේ මෙන්න මෙයා තමයි. ඔන්න එහෙනම් මෙන්න මෙතන ඉඳලා දිගටම වීඩියෝ එක බලන්න. වෙඩින් එකේ මම ස්පෙෂල් මූවමන්ට්ස් ඔක්කොම දාන්න. මුලින්ම පූර්වේ සෙරමනි එක. ඒ වගේ තමයි යන්නේ. එහෙනම් බලන්න එන්ජොයි කරන්න. මෙතන ඉඳලා ඊතුරු වීඩියෝ ටික ඔක්කොම ඔයාලට යන්න සබීනා ත්‍රෝසන්ගේ සහ සකරියාගේ වෙඩින් එක. ඉතින් බලන්නකෝ ඒ වෙඩින් එක හරිම ස්පෙෂල් හරිම ලස්සන වෙඩින් එකක්. මේ පූර්වේ සෙරමනි එක තිබ්බේ ලස්සනම ලස්සන හවසක ඉර බැහැගෙන යද්දි ලස්සන සන්සෙට් එකත් එක මාරම ලස්සනයි. ඉතින් මම මේ වගේ වෙඩින් එකකට සහ මේ වගේ පෝරුවේ අවුට්ඩෝර් සෙරමනි එකකට ගිය ෆස්ට් ටයිම්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඔයාලටත් පේනවා ඇතිනේ ඒ සන්සෙට් එකත් එක්ක ඒ වයිබ් එක මාරම ලස්සනයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්ධ මුක්තම මුදා මේ පුලතුරුල වෙන් කරනවා අයයි කියලා හිතාගෙන මට දෙන්න.
පොරොව සෙරමනි එක ඉවර වෙලා කෙලින්ම ආවේ වෙඩින් හෝල් එකට. මොකද එතන තමයි ෆන්ක්ෂන් එක යන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මේ වෙඩින් හෝල් එකේ එන එන්ට්‍රන්ස් එක. ඉතින් ඔක්කොම වගේ වයිට් තීම් එකත් එක්ක ලස්සන කැන්ඩල්ස් පත්ති කරලා තියෙනවා. ඉතින් හරියම ලස්සනයි. මෙන්න මේ තියෙන්නේ ඔන්න එන්ට්‍රන්ස් එක. will build of life with love, happiness and a beautiful moment life together. As your mother, I will always support both of you, no matter what. To dearest my Sabina, no matter how growing up. Every single person in here for coming and joining us on our special day. It means the world, especially for me and Sabina and our family. We work very, very hard to make everything work, and it means everything that one of each of you are here today. So thank you. I want to first apologize for my voice. Since all of this preparation, I've lost my voice somehow. So I want to apologize for that first of all. But as Zakaria nicely said, as we stand here as a newly wedded couple, we surrounded by the ocean. Still remember feeling nervous, trying to find words to
Let's hear it for the beautiful US. Come on, everybody, make some noise. Well, let's continue the celebration.